good morning යාළුවෝ හැමෝටම. අද උදේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක කොහොමද හදාගත්තේ කියලා තමයි ඔයාලට අරගෙන ආවේ. මේ තියෙන තඹගත්ත අල ගෑරු උප්පුවකින් හොඳට පොඩි කර ගන්නවා. මම මේ මෑෂ් පොටැටෝ එකක් තමයි අල වලින් හදාගන්න යන්නේ. පෑන් එකක් ලිපට තියලා බටර් ටිකක් දා ගන්නවා. බටර් වෙනුවට මාගරින් උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි කරගත්ත අල ටික එකතු කර ගන්නවා. හොඳට කවලම් කරගෙන ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් එකතු කර ගන්නවා. රස අනුව ලුණු ගම්මිරිස් එකතු කර ගන්නවා. චීස් කෑල්ලකුත් මම මේකට එකතු කර ගන්නවා. හොඳට කවලම් කර ගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න ඕනේ. මේ වෙනකොට මෙහෙට හොඳටම වැස්ස. කරන්ට් එක හැමත් දැන් ගිහිල්ලා තමයි තියෙන්නේ. මෙතන බිත්තර 3ක් අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ගොටුකොළ. ගොටුකොළ ගස් 3ක් විතර අරගෙන හීනියට කපාගෙන තමයි මේ තියෙන්නේ. ඒකත් එකතු කර ගන්නවා. තක්කාලි ගෙඩියකින් කෑල්ලකුත් පොඩියට කපාගෙන එකතු කර ගන්නවා. ගොටුකොළ වෙනුවට කොත්තමල්ලි කොළ එහෙමත් නැත්නම් නිවිති කොළ වුණත් හීනියට කපාගෙන එකතු කර ගන්න පුළුවන්. ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගෙන ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් එකතු කර ගන්නවා. එතකොට කවලම් කරන් මේ විදිහට පාන් පෙති වල පොඟවගෙන පෑන් එකේ ටෝස්ට් කර ගන්නවා. ටික කාලයකට පස්සේ තමයි මම වීඩියෝ එකක් අරගෙන ආවේ. මං හිතන්නේ ටික කාලයක් කිව්වට අවුරුද්දකටත් වැඩි. මගේ channel එකට යාළුවෝ 400 ගාණක් විතර ඒ වෙනකොට එකතු වෙලා හිටියා. ඒ වෙනකොට මම ගොඩාක් කාර්යබහුල වෙලා හිටියේ. ඉතින් මට වීඩියෝ එකක් කරගන්නවත් බැරි තරමට මම කාර්යබහුල වුණා. ඉතින් දැන් ටිකක් කාර්යබහුලත්වයෙන් මම මිදලා ඉන නිසා මගේ යාළුවන්ට වීඩියෝ එකක් අරගෙන එන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් මගේ යාළුවන්ට අමතරව අලුතින් අද මගේ channel එකත් එක්ක යාළුවෝ එකතු වෙලා ඉන්නවා නම් මාව subscribe කරලා තියාගන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. මේ වෙනකොට මෙහෙට හොඳටම වැස්ස. දැන් කරන්ට් එකක් ජිහින් තමයි තියෙන්නේ. වීඩියෝ එකේ සමහර තැන් අපහැදිලි ඇති. ලයිට්ස් එහෙම වැඩ කරන්නේ නැති නිසා. ඉතින් ඔන්න දැන් පාන් ටිකත් හරි. මේ තියෙන්නේ කොමඩු. මම මේකට කොමඩු කෑලි ටිකකුයි ෆ්‍රෙෂ් මිල්ක් වලින් ටිකකුයි එකතු කරගත්තා. ඉතින් අද ගෙදර ඉන්නේ මම විතරක් නිසා මේ තියෙන්නේ මට විතරක් හදාගත්ත බ්‍රෙක්ෆාස්ට් එක. අද ඉතින් පුංචි වීඩියෝ එකක් තමයි මං අරගෙන ආවේ. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.